city, excited to see your face. Come on, don't leave me. It can't be that easy, babe. If you believe me, I can. හායි ළමයි මගේ නම තමා චතුමි මේ තමා මගේ ෆස් ලොග් එක මගේ ෆස් ලොග් එක විදිහට මම ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නේ අපේ ඇනුවල් ෆැමිලි ට්‍රිප් එක අපිට එකී මෙකී නොකී ගොඩාක් කාරණා නිසා අපිට අවුරුදු 6කටම අපේ ට්‍රිප් එක යන්න බැරි වුණා ඒ නිසා අපි මේ අවුරුද්දේ ඒ සියලු බාරහාර ඔක්කොම ඔප්පු කරන්න මේ අවුරුද්දේ අපි ඇනුවල් ට්‍රිප් එක ගියා. උතුරා ගලන කඳුල වැස්සේ පෙම් පැතුම් දෙමෙනවා ඔබ ගැන මනසේ සිතුවම් පෙරසේ ඇදිලා විඳින දුක ආදරේ හිතට බර නෑ මගේ මේ සසරේ මතුදා වෙමුද අප දෙදෙනා විඳින දුක ආදරේ හිතට බර නෑ මගේ මේ සසරේ මතුදා වෙමුද අප දෙදෙනා අපි ගියේ කෙලින්ම බෝධියට අපි පහන් පත්තු කරලා මල් පූජා කරලා හඳුන් කුරු ගහලා ඒ වතාවත් සිද්ධ කරන්න අපි ඊළඟට ගියේ බෝධිය පැත්තට. හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී දැනුනේ නෑ මට නම් පාලු ග්‍රහයෝ නැතුවාලු නුඹගේ නිසි පරිදි මට නම් නෑ නුඹේ අඩුපාඩු මේ දුරු ගමනේ මගේ දෑතේ වෙලිලා භවයි සැරිසරා එක් වේලා පෙම් දිවි සටනේ නොයමී පැරදිලා මම නුඹ ගත්තෙමි දියුරා ඊළඟට අපි බෝධියේ වැඩ කටයුතු ටික ඉවර කරාට පස්සේ අපි ඊළඟට ගියේ කෞතුකාගාරයේ පැත්තට. ඒකේ මයංගන චෛත්‍යයේ කලින් තිබ්බ දේවල් දැන් තිබ්බ දේවල් ඒකට ත්‍යාග වශයෙන් හම්බෙච්ච දේවල් ඒ වලින් ඉස්මතු වෙච්ච දේවල් ගොඩාක් පැරණි නටමුන් ගොඩාක් තිබ්බා. මට මතක විදිහට පොඩි බබාලට නම් ටිකට්ස් ගත්තේ නැහැ. හැබැයි ලොකු අයට නම් ටිකට්ස් ගත්තා. හැබැයි ටිකට් ගත්ත එකේ පාඩුවකුත් නැහැ. ඒක ඇතුළ හරිම ලස්සනයි ළමයි. මාරම ලස්සනයි. ඒව ලස්සනට හදලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්කෝ ඇතුළට ගියාම ඒ දේවල් කොහොමද ලස්සනට හදලා තියෙන්නේ කියලා අපිට හිතා ගන්නවත් බැහැ. ඔබ මිනි පහන වගේ තේතුන්නේ නැගී ආවේ මමයි මඳ පවනේ වෙලි ආවේ මමයි සංසාරයේ ආවෙමි ප්‍රියේ සන්තකයි ඔබ මගේ ඇත්තමයි මා ඔබේ මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ ඔන්න අපි ඒ ටික බලලා ඉවරුණාට පස්සේ තව උඩ තට්ටුවක් තියෙනවා. අපි ඒකට ගිහින් බැලුවා ඒකේ තමයි ලස්සනම දේවල් ටික තියෙන්නේ. ඒ වල පින්තූර හදලා තියෙන හැටි, ඒවා අඹලා තියෙන හැටි ඒවා දැක්කහම මාරම ලස්සනයි. අපි යන්කෝ බලන්න උඩට මම ඔයාලට හැමදේම පෙන්නනවාද. සඳවතියේ ඔබ මගේම යයි කියාලා ආස බලාන්නා ආස බලාන්නා ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවාම
වලාකුළක ඔබ මුවාවෙලා ඇයි මගේ සඳවතියේ ඔන්න ඊළඟට තමා බිග් සර්ප්‍රයිස් එක තියෙන්නේ. ඔයාලා දැන් ඊළඟට බලන්නකෝ ඊළඟට කෞතුකාගාරයේ තියෙන්නේ මෝරම ලස්සන පිළිම ටිකක්. මම ඔයාලව ඒ ටිකත් බලන්න එක්කන් යන්නම්කෝ. මේ ඉන්නේ අපේ අම්මයාගේ ෆොටෝ එකක් ගහනකන් තමයි ඔය බලන් ඉන්නේ මන් දිහා. ඔන්න අපි ඊළඟට පඩි පෙළත් බැහැගෙන යමු ඊළඟ බිග් සර්ප්‍රයිස් එක බලන්න. ඔන්න දැන් තමා මං ඔයාලට පෙන්නන්නම් කියපු ලස්සන තැන් ටික පෙන්නන්න යන්නේ. බලන්නකෝ ළමයි ඒ වගේ ලස්සන. උතුරා ගලන කඳුලැල් වැස්සේ පෙම් පැතුම් දෙමෙනවා ඔබ ගැන මනසේ සිතුවම් පෙරසේ ඇදිලා විදින දුක ආතරේ හිතට බර නෑ මගේ මේ සසරේ මතුදා වෙමුද අප දෙදෙනා විදින දුක ආතරේ හිතට බර නෑ මගේ මේ සසරේ මතුදා වෙමුද අප දෙදෙනා. මීට අවුරුදු 6කට කලින් කතරගම එද්දි මේ මුකුත්ම හදලා තිබ්බේ නෑ. අපිටත් හරිම සතුටුයි ඒව බලන්න පුළුවන් වෙච්ච එක ගැන. අපි ඊළඟට ගියා අපිට පහන් පත්ත කරන්න අමතක වුණා. අපි ඊළඟට ගියා පහන් ටික පත්තු කරලා හදුන් කෝරු ගහලා ආයේ කතරගම යන්න බලා අපි පිටත් වෙන්න ඕනේ. අපි මයංගනේට එද්දී දවල් 11:00 විතර වුණා. දැන් අපි කෙලින්ම කතරගම බලා පිටත් වෙන්න තමයි අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ. සෑහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇදිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරා රැදිලා තනි පැටලේදී තනිව හුරගෑ රැගලන් බලලා අවේලාවක පෑයුතරුවී පැපැලුම් හින්දා තනි අතාසේ හිතින් හිතපු මල්වියේ අරුමේ නුඹ නිසාවෙන් හිතේ පිරුණු ආලයෙන් මැදුනේ. ළමයි ඉවරයි කිව්වට ඉවරම නෑ. අපි තව දේවාල 2-3කට එතකොට බුද්ධ මන්දිර 2-3කටම තව යන්න තියෙනවා. අපි ඒ ටිකත් බලාගෙනම යමු. ඔබ පෙරදා ආදරේ මාලකින් මුන්නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. ඔන්න අපේ මහියංගන ජර්නි එක මෙතනින් ඉවර වෙනවා. අපි දැන් ඊළඟට කෙලින්ම කතරගම බලා පිටත් වෙන්න තමයි අපිට දැන් ඉතුරුලා තියෙන්නේ. එහෙනම් ළමයි මම කතරගම අපි මොනවද කරේ? අපි මොනවද බාරුවේ? අපි මොනවද වෙනුවෙන් ඉෂ්ට කරේ කියලා ඊළඟ බ්ලොග් එකකට දාගෙන කතරගම ට්‍රිප් එක ගොඩාක් දිගයි. ඒක නිසා මම එපිසෝඩ් වලට කඩලා ඔයාලට පෙන්වන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඊළඟට අපි මොනවද වෙන්නේ කියලා ඊළඟ බ්ලොග් එකේ බලමු. එතකන් හැමෝටම බයි බයි. ඔබෙන් ලැබුණ ආදරේ නම් අනන්තෙට එහා උරුන්දන්ද මේ දිවියේ මටත් නොහැගුණා.